මුළු රටක් එකට ඇඬූ ඒ දවස ලෝඩ්ස් පිටියේදී අපේ සිංහ දජය සෙමින් බිමට පතිත වුණු ඒ අවාසනාවන්ත මොහොත ඔබට මතකද? 2009 ජුනි 21 වෙනිදා එංගලන්තයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිරීලා තිබුණේ සිංහ දජයෙන් සහ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ගේ ජයഘോഷාවෙන්. වසර 30ක කුරිරු යුද්ධයේ නිමා වෙලා මුළු රටම එකම කොඩියක් යටතට පත් වුණු අලුතම ලැබුණු ඒ ක්‍රිකට් වසන්තය හැම ශ්‍රී ලාංකිකයෙකුටම ලොකු බලාපොරොත්තුවක් වුණා. කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් යුත් අපේ සිංහ පැටව් මුළු තරඟාවලිය පුරාම පරාජය නොවි අපරාජිතව අවසන් මහා තරඟයට ආවේ මුළු ලෝකයම මවිත කරමින්. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කළත් ආරම්භය අපි හිතපු තරම් සුබ වුණේ නැහැ. මුල් ලකුණු දෙකට කඩලු දෙකක් දැවී ගොස් මුළු ක්‍රීඩාංගණය මොහොතකට නිහඬ වුණා. නමුත් නායක සංගක්කාර සහ එවකට නවක ක්‍රීඩකයෙකු වූ ඇන්ජලෝ මැතිව්ස් එක්ව අසමසම සටනක නිරත වෙමින් ලකුණු 138ක අභියෝගාත්මක ඉලක්කයක් කරා කණ්ඩායම අරන් ගියා. සංගක්කාර එදා නොදැවී ලබාගත් ලකුණු 64 අදටත් අපේ මතකේ රැඳිලා තියෙන්නේ ඔහුගේ ඒ ඉවසීම හා කැපවීම නිසායි. නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කරපු පාකිස්තානයේ වෙනුවෙන් ෂහිඩ් අෆ්රිඩි පන්දුවට පහර දුන්නේ දෛවෝපගත විදිහකටයි. අපේ පන්දු යවන්නන් තීරණාත්මක කඩලු ලබා ගැනීමට උපරිම උත්සාහයක් ගත්තත් අෆ්රිඩිගේ ඒ අත්දැකීම සහ කලහකාරී පිතිකරණය හමුවේ ජයග්‍රහණය හෙමින් අපෙන් ගෙලිහි ගියා. තරඟයේ අවසානයේ අෆ්රිඩිගේ ජයග්‍රාහී ලකුණු ලබාගත්දී ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අහස සිපගත් සිංහ කොඩි එකින් එක පහතට වැටුනේ මුළු රටකම ක්‍රිකට් ලෝලීන්ගේ දැස් කඳුලින් තෙත් කරමින්. කුසලානය අත අසලටම ඇවිත් ගිලිහි ගිය ඒ වේදනාව එදා මැච් එක බලපු ඕනෑම කෙනෙක්ට අදටත් දැනෙනවා ඇති. ජයග්‍රහණය තප්පර කිහිපයකට ඈතින් තිබියදී විදි ඒ පරාජය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන කඳුලක් මතකයක් බවට පත් වුණා. ඒත් ඒ කඳුළු අපිට කියා දුන්නේ ආයිත් නැගිටින්නයි. අපි එදා පෙරදුනා වෙන්න පුළුවන්. හැබැයි ඒ වේදනාත්මක මතකේ තමයි 2014 දී ලෝක කුසලානය දිනන්න අපිට ලොකුම හයිය වුණේ. ඉතින් එදා මැච් එක බලද්දී ඔබට දැනුණු හැඟීම මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ක්‍රිකට් මතකයන් එක්ක ආයිත් හමු වෙමු. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.